හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ අපි පික් IC එකට දාගත්ත පැටර්න් එක මේ software එකේ විදිහට කොහොමද අපේ matrix එකේ play වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් මේ දෙකම බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. මේ විදිහට තමයි මේක play වෙන්නේ. හොඳයි සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් මම ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. අපි අපේ මෙත්හරා Matrix Studio version 1.1 එකෙන් අපි අලුතෙන් රිවිව් එකක් කරා. ඒක ඔයගොල්ලන්ට පුළුවන් normal LED Matrix එකක්. ඔයගොල්ලන්ට XID ෆයිල් එක සහ hex ෆයිල් එක කියන ෆයිල් දෙකම delete ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට hex ෆයිල් එක delete එළියට ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ pick kit එක හරහා ඕනම පික් IC එකට දාගැනීමේ හැකියාව තියෙනවා. මම ඇත්තට මේක කරන්නේ මේක එක්සැම්පල් එකක් විතරයි. ඕගොල්ලොන්ට මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් අපිට ගිහිල්ලා කරගන්න ඕන නම් ඕගොල්ලොන්ට PCB බෝඩ් එක වුණත් අපිට කරලා දෙන්න පුළුවන්. ඩයග්‍රෑම් එක, රිසර්ච් එක, එතකොට කෝඩින් පැත්ත, එතකොට සොෆ්ට්වෙයාර් පැත්ත, ඒ ඕනම දෙයක් අපිට ඕගොල්ලොන්ට කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මේක කරන්නේ වැඩොන්න නෙමෙයි. අපිට කියලා වැඩක් කරගන්න අවශ්‍යතාවය තියෙන යම්කිසි පුජ්‍යලයක් කියනවා නම් අන්න ඒ පුජ්‍යලයට. ඉතින් මම ඔයගොල්ලෝ එක්සැම්පල් එකක් විතර මම පොඩි වීඩියෝ එකක් කරන්නම්. ඉතින් අපි පොඩි මැට්‍රික්ස් එකක් හැදුවා 8 වැඩි කිරීම 8ට. අපි මේකට රටාවක් දාගමු. දැන් මේක ඔයගොල්ලොන්ට මේ ඇප් එක ආවට පස්සේ මේ ඇප් එකේදී මැට්‍රික්ස් විදිහට හිතන්න එපා. මේක ඇවිල්ලා පික්සල් විදිහට තමයි අපි ඉස්සරහම ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේකේ උදාහරණයක් විදිහට ඔයාලට වීඩියෝ ඉන්පුට් කරන්න පුළුවන්, බිට්මැප් ඉම්පෝට් කරන්න පුළුවන්. එතකොට පේන්ට් software එකේ හදන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ software ගැන දන්නවා. මම මේ software ගත්ත කට්ටිය මේ software ගැන දන්නවා. ඉතින් මම මේක මේ ළඟදී හැදුවේ මෙද්දහරා Matrix Studio කියලා Matrix program කරන්න පමණක් වෙන විදිහට. මොකද දැන් pixel කරලා pixel වල duplicate බලුපනම් මනම් හැමදැනම තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය දැන් පුරුදු වෙලා තිනවා ඉස්සර විදිහටම Matrix පැත්තට යමු වෙන්න. හරි මම මේක එක රටාවක් ඕගොල්ලොන්ට කොහොමද ඩිසයින් කරන්න කියලා සරලව කියලා දෙන්නම්. අපි මේකේ open shift toolbar කියලා toolbar එකක් තියෙනවා. අපි මේක එහෙම ගන්නවා. මේක manual කරන්න මම මේ කරන්නේ manual කරන එක. ඕගොල්ලොන්ට මේ රටාවම paint එකේ ඇඳලා මේකට direct bitmap එක open කරගන්න පුළුවන්. ඒක මගේ කලින් වීඩියෝස් වල තියෙනවා කොහොමද ඒක කරගන්නේ කියලා. අපි මේක ඉස්සරවම copy same එකක් දාගෙන මෙන්න මෙහෙම අපි pattern එකක් හදා ගන්නවා. ඉතින් මම මේක මේ විදිහට කරන්නේ මේක මේ 8 වැඩි කිරීම 8 පොඩි එකක් නිසා අපිට මේ විදිහට හදන ලේසි. හරි. ඉතින් මේ විදිහට අපි මේක ෆිල් කර ගන්නවා. ඊට පස්සේ අපි නැවත copy same එකක් දාලා මේක නැවත unfill කර ගන්නවා. රටාව පිළිවෙලක් වෙන්න. ඉතින් මේක මේ විදිහට නැතුව ඔයගොල්ලන්ට ඕන විදිහකට මේක හදා ගන්න පුළුවන්. මේකේ 8 වැඩි කිරීම 16 වැඩි කිරීම 32 64 වගේ ඕන සයිස් එකකට මේ මැට්‍රික්ස් එක හදා ගන්න පුළුවන්. ඉතින් අද තමයි ටෙස්ටින් එක පටන් ගත්තේ. අද තමයි ටෙස්ටින් එක ඉවරත් කරේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලොන්ට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට 8 වැඩි කිරීම 8 පොඩි මැට්‍රික්ස් කොටුවක් මම ඉස්සරම හදාගත්තා. මොකද ඒක හරියට ටෙස්ටිං කරගන්න ඕන නිසා ඉස්සරම ලොකු ඒවට ගියේ නැහැ. ඉතින් අපිට පුළුවන් දැන් මේක රටාව හදාන ඉවරයි. අපි මේක ඔයගොල්ලන්ට ප්‍රීවිව් එක ඕනම් බලන්න පුළුවන්. ඉතින් මේ ප්‍රීවිව් එකෙන් මෙහෙම රටාවක් පෙන්වන්න බෑ. ඉතින් මේක ලොකු පොඩි මැට්‍රික්ස් එකක්. ඉතින් පොඩි ලොකු රටාවක් වගේ යනකොට මේක ලස්සනට බලා ගන්න පුළුවන්. හරි මේක ස්ටොප් කරලා මෙතන තියෙන එක්ස්පෝර්ට් කියලා එකක්. අපි ඒ ඕපන් එක්ස්පෝර්ට් හබ් කියන එකට යනවා. ඕගොල්ලොන්ට පුළුවන් අපි දැන් මේ හදපු රටාවම මේ ෆ්ලෑෂ් කියන එකෙන් ඔයගොල්ලෝ දන්නවා මම අලුතෙන් බෝඩ් එකක් හැදුවා 8යි 15ට හැදුවා. ඊට අමතරව 20යි 65 කියලා ලොකු මැට්‍රික්ස් බෝඩ් එකක් හැදුවා. ඉතින් ඔයගොල්ලන්ට ඒකට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට දැන් අපි මේක හදලා තියෙන්නේ පික් IC වලට. දැන් පික් කරන කට්ටියට ඇත්තටම ගොඩාක් කට්ටියට පික් ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ඉතින් මේ software එක හරහා ඕගොල්ලොන්ට කරන්න නැති දෙයක් නැහැ. ඕගොල්ලෝ මැට්‍රික්ස් හදනවා කෙලින්ම මේකෙන් අවුට්පුට් එක ගන්න පුළුවන් පික් පැත්තට. මම උදාහරණයක් විදිහට මෙතන අපි දානවා පික් XC8 කියලා අපි කම්පයිලර් එක මෙතන අරගෙන තියෙනවා. මම දැනට ඔයාලට හදලා පෙන්නන්නේ පික් 12F683 කියන IC එකට තමයි මම මේක දැනට මේ කරලා තියෙන ඕගොල්ලොන්ට බලා ගන්න. එතකොට මෙතන 8 මැට්‍රික්ස් එක මෙතන පෙන්නනවා
අට වැඩි කිරීම 8 කියලා. ඕගොල්ලොන්ට මෙතන බලා ගන්න පුළුවන් 8 වැඩි කිරීම 8 කියලා. මෙතන ගන්න සයිස් එකම තමයි මෙතෙන්ට වැටෙන්නේ. හරි. එතකොට මෙතන 595 595 දෙකක් තියෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවා මෙතන බලා ගන්න පුළුවන් 683 IC1යි 595 IC2යි. එතකොට මෙතන කොහොමද ඒව වැටලා තියෙන්නේ කියන විස්තර ටික මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන export XID code. ඒ කියන්නේ XID එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවා වෙන්නේ මේකට තමයි XID එක කියන්නේ. ඉතින් මේකට කෝඩ් එක දාලා මේකෙන් අවුට්පුට් එක ගන්නත් පුළුවන්. හරි. ඉතින් ඒකෙන් අවුට්පුට් එක ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේකේ කෙලින්ම export hex එකක් මේකේ ගන්න පුළුවන්. ඒ hex එක අරගෙන කෙලින්ම මෙන්න මේ PIC3 ප්‍රෝග්‍රෑමර් එකට මේ ෆයිල් එකට ගිහිල්ලා මෙතන import කරලා ඉවරලා කෙලින්ම pattern ටික දාගන්න පුළුවන් හැකියාව මේකේ තියෙනවා. ඕගොල්ලන්ට මේ software ගැන දල හැඳින්වීමක් විතරයි මම කරන්නේ. අවශ්‍යතාවය තියෙන කට්ටිය අපිට කතා කරන්න. හරි. හරි. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි බලමු දැන් ඇත්තටම මේක ගොඩක් ලේසි කරලා තියෙන්නේ. දැන් ඉස්සර XID එකට කෝඩ් එක දාගෙන දැන් මේකෙන් export කරන එක XID එකට දාගෙන ඒකෙන් export කරගෙන hex එකක් ඒ hex එක මේ pic එකට දාගන්න එන ලොකු වටයක් යන්න බෑ. දැන් ඔයගොල්ලන්ට export XID එක ඕන නම් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් මේ export hex කියන එකට ගිහිල්ලා දැන් අපි මෙහෙම දැන් pattern එක හදලා තියෙන්නේ. මම ඔයාලට නැවත ඒක පෙන්නන්නම්. දැන් මේ විදිහට pattern එක යනවා. හරි දැන් ඔයාලා මේ pattern එකක් හදලා තියෙන. දැන් මේ හදලා තියෙන ඔයාලට මේක pixel වලට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි pixel වලට පාවිච්චි කරන මේ software එක තමයි මේක මේ තියෙන්නේ. දැන් මේ විදිහට pattern එක යනවා. ඔයාලා export එකට ගියා. open export hub එකට ගියා. මෙහෙම ගියා. මෙතන export hex කියන අපි මේක click කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන compile වෙනවා. දැන් pixel compiler එකයි එතකොට Arduino වලත් තියෙනවා compiler එකක්. එතකොට මේ pic වලත් එහෙමයි. pic වලට අපි compile කරන්නේ සාමාන්‍යයෙන් මේ XID කියලා එකක් තියෙනවනේ X8 X86 මේ microchip එකෙන් තමයි මෙයා compile කරන්නේ. ඒ compiler එක අපි මේකට add කරලා තියෙන්නේ. එතකොට ඕගොල්ලොන්ට අවශ්‍ය නැහැ මේ XID එකට ගිහිල්ලා ඒකෙන් ඒ compiler එක හරහා අය compile කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඕගොල්ලොන්ට මම නැවත පෙන්නන්නම් මේ විදිහට මේ compile මේක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ෆයිල් එක එනවා. ඔයාලට මෙතන කොතනද ඒක සේව් කරන්න ඕන කියලා මෙතන ලොකේෂන් එක දෙන්න මම desktop එක දෙන්නම්. මෙතන මේ විදිහට වැටෙන Maxis production hex කියලා වැටෙන මේක සේව් කරගන්න. ඊට පස්සේ මම කලින් මේක සේව් කරලා තියෙන හින්දා මම yes to all දානවා. හරි. ඕකේ මේ export successfully. හරි. ඊට පස්සේ මේක close කරලා මෙන්න මේක තමයි ෆයිල් එක. මම මේක ඕනනම් නැවත වල delete කරලා පෙන්නන්නම්. export ගියා. මේකට ගියා කෙලින්ම hex export එක. හරි. save. එච්චරයි. හරි ලේසි. වෙන compiler අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ app එකේම අපි compiler එක හදලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට තියෙන්නේ හරි අපි ඊගාවට ගන්නවා මේ PIC එකට එන app එක මේක. PIC3 ප්‍රෝග්‍රෑමර් එක තමයි මේක. දැන් ඔයාලා XID එකට ගිහිල්ලා හදාගන්න hex එක මේ app එක හරහා තමයි PIC3 එකට දාගන්නේ. එතකොට මේකට ඔයාලට ඕන IC එකක් මෙව කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් විදිහට තමයි මේ PIC12 583 ගත්තේ. ඒක මොකද ගොඩාක් කට්ටිය පාවිච්චි කරන ඉඳලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට අපිට ඕලට අවශ්‍ය ඕනම ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලට pixel controller එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් ESP වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. PIC වලින් වුණත් අපිට කරලා දෙන්න හැකියාව තියෙන. ඒක pixel වෙන්න ඕනේ නැහැ. ඒක මේ බලු මේ පැත්තේ වෙන්න ඕනේ නැහැ. ඕනම shop එකකට වෙන්න පුළුවන්, business එකකට වෙන්න පුළුවන්. ඕනම application එකක් අපිට කරලා දෙන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා. අපිට ඕන වෙලාවක කතා කරන්න. හරි. අපි ඊට පස්සේ මෙතන අපි මේ IC එක ඉස්සෙල්ලා කනෙක්ට් කරගන්නවා. manage standard device found. ඔන්න මේ විදිහට application එක දැන් වැටලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේක පෙන්නන්නම්. මම මේක screen record එකක් කරන නිසා මට හරියට පෙන්වන්න විදිහක් නැහැ. අපි ඊට පස්සේ මෙතන import hex file. import hex file ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ අපි desktop එකේ save කරගත්තේ. එතන තියෙනවා මෙතන මේ PIC Maxis production hex කියලා. ඉතින් අපි මේක open කරගන්නවා. ඔයාලට පේනවා දැන් මේක මෙතෙන්ද open වෙලා තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක write කරන්න තියෙන්නේ.
right program successful දැන් IC එකට වැටලා තියෙන්නේ මම ඕගොල්ලොන්ට දැන් පෙන්නන්නම් කොහොමද මේකේ pattern එක දැන් අපි දාගත්ත pattern එක තමයි මේක මේ pattern එක මම අට වැඩි කිරීමට matrix පොඩි කොටුවක් හදලා තියෙන එක ටෙස්ටිං කරන්න අවශ්‍යතාවය නිසා එතකොට ඕගොල්ලොන්ට ඒක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝ එක කරන්න අවශ්‍යතාවය තිබ්බේ මගේ ප්‍රධානම අරමුණ උනේ මොකද පික්සල් ගොඩක් කට්ටිය පික්සල් කරනවා. එතකොට matrix පැත්තට ගොඩක් කට්ටියට යන්න බෑ. මොකද pic IC ප්‍රෝග්‍රෑම් කිරීමේ හැකියාව ගොඩක් කට්ටියට නැහැ. මොකද ඉස්සර මට තිබුණෙත් නැහැ. ඉතින් ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන අයට අපිට කතා කරන්න පුළුවන් මේ වැඩේ කරගන්න කොහොමද මේ වැඩේ වෙන්නේ? ඒ උපදෙස් ටික අපි ඔයගොල්ලන්ට දෙනවා. එතකොට මේ software එක අපිට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. එතකොට අපෙන් ඕනම් ප්‍රෝග්‍රෑම් බෝඩ් ගන්න පුළුවන්, සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් කරලා ගන්නත් පුළුවන්, ඕගොල්ලොන්ට ප්‍රෝග්‍රෑම් කරගන්න විදියට ගන්නත් පුළුවන්. ඉතින් මොනවා හරි දෙයක් තිබුණොත් ඕනම දෙයකට TSD ඉන්ජිනියරින් අපි ඉන්නවා අපිට කතා කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි මේ වීඩියෝ එක නරඹන සියලුම දෙනාට. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ අපි pic IC එකට දාගත්ත pattern එක මේ software එකේ විදිහට කොහොමද අපේ matrix එකේ play වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් මේ දෙකම බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. මේ විදිහට තමයි මේක play වෙන්නේ. ඉතින් මේක මේ ටෙස්ටිං බෝඩ් එකක්. ඉතින් මේක ඔයාලට ඕන විදිහට ස්පීඩ් කරන්න පුළුවන්. අපි මේ ටෙස්ටිං බෝඩ් එකක් හදලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට මේකේ PCB ගන්න පුළුවන්. අපි මේකට potentiometers දාලා තියෙනවා. මම මේක ඔයාලට ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඉතින් මේ විදිහට ඔයාලට ස්පීඩ් කරගන්න පුළුවන්. මේ potentiometer එකෙන් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් ඔක්කොම තියෙනවා. ඉතින් අපෙන් ඔයාලට PCB බෝඩ් ගන්නත් පුළුවන් පික් පැත්තෙන්. ඉතින් මේ විදිහට තමයි මේක මේ රන් වෙන්නේ.